ආයිබෝවන් හැම දෙනාටම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025 මැතිවරණ රාජකාරී සඳහා අයදුම් කිරීමට මෙවර අයදුම්පත මාර්ගගත ක්‍රමයට තමයි යොමු කරන්න තියෙන්නේ. ඉතින් ඉන්නේ අයදුම්පත මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කරන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකකින් කියන්න හදන්නේ. මේකෙදි ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එකෙන් හරි එහෙම නැත්නම් කම්පියුටරෙන් හරි වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ විදිහට elections.co.lk කියන වෙබ්සයිට් එකට යන්න. ඒ විදිහට වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔබට එතනින් භාෂාව තෝරන්න පුළුවන් කැමති භාෂාවක්. ඊට පස්සේ e-service කියන එක යටතේ තියෙන පිවිසෙන්න කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා රාජ්‍ය නිලධාරීන් සඳහා කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඊ-සේවා මැතිවරණ කොමිෂන් සභාව යටතේ මෙන්න මෙතන තියෙනවා ඊදත්ත පත්‍රිකාව මැතිවරණ කාර්යයන් සඳහා නිලධාරීන් සංගණනය. එතන ඊදත්ත පත්‍රිකාව කියන එක උඩ ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට sign in ෆෝම් එක ඕපන් වෙනවා. ඊට පස්සේ එතනට ඔයාගේ යූසර් නේම් එක එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක ඊමේල් ලිපිණය ඇතුළත් කරලා පහලින් තියෙන sign in බටන් එක ක්ලික් කරන්න. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔබගේ ගිණුමට ලොග් වෙනවා. ඉතින් ඊට පස්සේ ඊදත්ත පත්‍රිකාව සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඒකේ ජාතික හැඳුනුම්පත් අංකයට පද්ධතිය හරහා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් වෙලාමයි ඉන්නේ. ඊට පස්සේ ඔබගේ නම, ඊට පස්සේ මැතිවරණ කාර්යයන්ට අදාළ තනතුරු ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ පුද්ගලික තොරතුරු යටතේ ඔයාගේ නම මුලකුරු සමග සිංහලෙන් ඇතුළත් කරන්න ඕන. ඒ වගේම මුලකුරු සමග නම ඉංග්‍රීසියෙන් ඇතුළත් කරන්න ඕන. ඔයාගේ උපන්දිනේ මොන හරි වෙනසක් තියෙනවා නම් මෙන්න මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා ඒක නිවැරදි කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවයත් ලිපිණයත් පද්ධතිය හරහාම ෆිල් වෙලා එන්නේ. ඊට පස්සේ ඔයාගේ ජංගම දුරකථන අංකය, නිවසේ දුරකථන අංකය, ඒ වගේම ඊමේල් ලිපිණය ඇතුළත් කරන්න ඕන. ඊට පසුව තියෙන කොටසේ පවුලේ ඡන්ද මධ්‍යස්ථානය තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. ඒකෙදි මුලින්ම දිස්ත්‍රික්කය ඇතුළත් කරන්න. දිස්ත්‍රික්කය ක්ලික් කරාට පස්සේ පොඩි වෙලාවක් ඉන්න පේජ් එක රීෆ්‍රෙෂ් වෙනවා. ඒ රීෆ්‍රෙෂ් වුණාට පස්සේ තමයි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටික ඔබට view වෙන්නේ. ඊට පස්සේ මෙතනින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොකක්ද කියන එක තෝරන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරලත් පේජ් එක රීෆ්‍රෙෂ් වුණාට පස්සේ ඔබට ග්‍රාම නිලධාරී කොට්ටාසය තෝරන්න පුළුවන්. ඒ විදිහට ග්‍රාම නිලධාරී කොට්ටාසය සිලෙක්ට් කරාට පස්සේ නැවත පේජ් එක රීෆ්‍රෙෂ් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එතනින් ඔයාට අදාළ ඡන්ද මධ්‍යස්ථානය මෙතන ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඡන්ද මධ්‍යස්ථානය හොයාගන්න බැරි නම් මෙතන ඔබට එහි නම ටයිප් කරන්න පුළුවන්. එම යම් වෙනසක් කරන්න ඕන වුණොත් මෙන්න මේ වෙනස් කරන්න කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ හදිසි අවස්ථාවකදී දැනුම් දිය යුතු ඥාතියෙකුගේ තොරතුරු ඇතුළත් කරන්න ඕන. ඔහුගේ නම, මුලකුරු සමග නම මෙතන ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔහුගේ හෝ ඇයගේ දුරකථන අංකය ඇතුළත් කරන්න. ඊට පසු කොටසේ සේවා විස්තර තමයි ඇතුළත් කරන්නේ. මෙතන ආයතන කේතය ඇතුළත් කරන්න ඕනි. ඉතින් ආයතන කේතය හොයාගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒක බලලා ආයතන කේතය ඔබට හොයාගන්න පුළුවන්.
ඊට පස්සේ මෙන්න මේ යොදන්න කියන රෝස් පාට බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔබගේ ආයතනය සහ ආයතනයේ ලිපිනය මෙතන ඇතුළත් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කාර්යාලයේ දුරකථන අංකය ඇතුළත් කරන්න. ෆැක්ස් අංකය, ඒ වගේම ඔබගේ වර්තමාන තනතුර ඇතුළත් කරන්න. තනතුරේ ස්වභාවය ඇතුළත් කරන්න තියෙනවා. කාර්යාලගතද, ශේෂ්ත්‍රගතද, එහෙම නැත්නම් ශේෂ්ත්‍ර හා කාර්යාලගතද කියන එක. එතන ටික් එක දාන්න. ඊට පස්සේ ශේෂ්ත්‍රගත නම් ශේෂ්ත්‍රගත කාර්යාලය මෙතන ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ ඔබගේ සේවය මොකක්ද කියන එක ඇතුළත් කරන්න ඕන. ඔබට අදාළ සේවය මෙතෙන්දි නිවැරදිවම සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ වර්තමාන තනතුරට පත් වූ දිනය ඇතුළත් කරන්න ඕන. ඔබගේ ශ්‍රේණිය, ඒ වගේම වැටුප් කේතය, ඒ වගේම ඔබගේ මූලික වැටුප. මෙන්න මෙතන තියෙන වාර්තා කළ හැකි ස්ථාන කියන එක වැදගත් වෙන්නේ කාන්තා පාර්ශවයට තමයි. ඉතින් ඒ කාන්තා පාර්ශවයට තමන් කැමති ඡන්ද මධ්‍යස්ථාන 5ක් තෝරන්න පුළුවන්. ඉතින් ඒ 5 මෙතන ඇතුළත් කරන්න ඕන. පහසුවෙන් වාර්තා කළ හැකි ඡන්ද මධ්‍යස්ථාන 5ක් පවුලේ ඡන්ද මධ්‍යස්ථානය හැර සඳහන් කරන්න කියලා තියෙනවා. ඉතින් එතන මෙන්න මේ විදිහට ඔබගේ දිස්ත්‍රික්කය තෝරලා මේ විදිහට ඡන්ද මධ්‍යස්ථාන 5ක් ඇතුළත් කරන්න පුළුවන්.
ඒ විදිහට ඡන්ද මධ්‍යස්ථාන 5 ඇතුළත් කරාට පස්සේ මෙන්න මෙතන කොටසක් ඇතුළත් කරලා තියෙනවා. ඒකටත් මොනවා හරි අදාළ වෙන දෙයක් තියෙනවා නම් ඔබට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම SPO කාණ්ඩයට අයත් වූද JPO ADD SPO ලෙස ඡන්ද පොළ තුල සේවය කිරීමට කැමතිද කියන එක සිලෙක්ට් කරන්න තියෙනවා. එතන ඔව්ද නැද්ද කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන සුරකින්න කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් රතු පාටින් වැටෙනවා updated successfully කියලා. ඊට පස්සේ මේක ක්ලෝස් කරන්න පුළුවන් ඔබට. ඊළඟ කොටසේ තියෙන්නේ මැතිවරණ රාජකාරී විස්තර කියන කොටස. ඉතින් ඒකටත් මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔබ මීට කලින් ඡන්ද රාජකාරී වලට සම්බන්ධ වෙච්ච වාර ගණන තමයි මෙතන ඇතුළත් කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටිකත් මෙතන ඇතුළත් කරන්න ඔබගේ තනතුර හා ඔබ ඉඳපු වාර ගණන කීයක්ද කියන එක. ඒ තොරතුරු ටික ඇතුළත් කරලා මෙන්න මෙතන තියෙන සුරකින්න කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඒකත් updated successfully කියලා වැටෙනවා. ඊට පස්සේ වෙනත් යටතේ ඔබ හෝ ඔබගේ කාලාත්‍රයා මීට පෙර ඡන්ද විමසීමකදී ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල නිරත වී තිබේද කියලා අහනවා. එතන නැත කියලා දෙන්න. තියෙනවා නම් තියෙනවා කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ තොරතුරුත් අවශ්‍ය වෙනව නම් ඔබට අදාළ වෙනව නම් ඇතුළත් කරලා මෙන්න මෙතන තියෙන සුරකින්න කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔබ නිවැරදිව තොරතුරු සියල්ල ඇතුළත් කරලා නම් මෙන්න මේ විදිහට ඔබගේ දත්ත යොමු කරන ලදී කියලා වැටෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊදත්ත පත්‍රිකාව, ඒ කියන්නේ මැතිවරණ රාජකාරී සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත යොමු කරන්න තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්.